ෆ්‍රෙන්ඩ්ස් එන්නේ මම YouTube channel එකට එකතු වෙන හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ කොහොමද මම කලින් වීඩියෝ එක පොරොන්දු වුණා මතකද ඔයගලන්ට YouTube වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න හැටි කියනවා කියලා. ඉතින් මේ වීඩියෝ එක තමයි ඒක. ඒක මුලින්ම කියලා ඉන්නවා. ඊට පස්සේ අපි මේ වැඩේ කරන්න යන ඇප් එක තමයි මේ. සමහර කට්ටිය මේක දන්නේ නැත්නම් දැන් නම් මේක Play Store එකේ නම් හොයාගන්න මම මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් link එක ඔයාලට පහ description box එකේ දාලා තියන්න. ඉතින් ඔයාලට මේක ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් latest version එක ඩවුන්ලෝඩ් කරගත්තට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද දැන් ඉතින් සාමාන්‍යයෙන් Android 5 වලින් ඉඩ වගේ ෆෝන් නේ. අඩුම තියෙන 6 තිබ්බුත්. ඉතින් මේ විදිහට මම ටූල්ස් ඕපන් කරගන්න මුලින්ම මේ මම මුණවත් අහුත් මේක මුලක APK එකක් APK ඉන්ස්ටෝල් කරන්න කියලා දන්නවනේ මම මේ වීඩියෝ වෙලාවකට ඉන්න පෙන්නන්නේ නැහැ ඊට පස්සේ මෙන්න එතන agree දෙන්න ඊට පස්සේ එතන okay දෙන්න ඊට පස්සේ එතන allow දෙන්න ඊට පස්සේ allow දෙන්න මම මේ shortcuts දාලා තියෙනවා ඒක හිම තියෙනේදී ඔයගලන්ට ඉතින් අදන්නේ වීඩියෝ post කරලා ඊට පස්සේ privacy notice එක මේක ගොඩක් ෆෝන් වල එන්න වෙලා යනවා ඒ කියන්නේ දැන් අපි ඔක්කොම ඕකේ දීගෙන ගියාම මේකනේ ටිකක් වෙලා යනවා සුදු පාට වෙලා ස්ක්‍රීන් එක ටිකක් ස්ලෝ වෙලා ඉන්නවා ඒක ඇත්තට හිතන්න එපා ඊට පස්සේ මෙන්න මෙතන ඇක්සෙප්ට් දෙන්න එකපාරම ඉතින් පේනවනේ මං කියා දෙන දෙයක් නෑ ඔක්කොම මෙතන මේ කියා දෙනවා මේකෙන් එහෙමයි වැඩ වෙන්නේ ඊට මෙතන ඔපරේෂන් ඇසස් කරන දානවා මෙතන ඩවුන්ලෝඩ් බටන් එක තියෙනවලු ඒක ටච් කරනවලු ඊට මෙතන ස්වයිප් වෙන්න පුළුවන්ලු ඉතින් මේ YouTube වීඩියෝ විතරක් නෙමෙයි මේකින් ඔයාලට Facebook, Instagram ඕනම social media app එකක් ඕනම quality එකට download කරගන්න පුළුවන්. ඒක මම කියා දෙන්නම්. මුලින්ම YouTube video එකක් download කරන්න හැටි බලමු. දැන් තියෙනවා ඉතින් මෙතන try searching to get start. ඉතින් මෙතන තියෙනවා මෙතන පාරි email එකක් දීලා දැන් YouTube නැති phone වල YouTube වගේ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම කලින් වීඩියෝ එක YouTube ඇඩ් කරගන්න හැටි කිව්වා ඒක මේකට වඩා ස්පීඩ් ඔයාලට පුළුවන් ඒක පාවිච්චි කරන්න එතන ඊමේල් එක ඇතුලේ sign in වෙන්න කියනවා මේ මෙතන ඊමේල් ඔයාලා මෙතන ඊමේල් එක ඇතුලේ sign in වෙන්න පුළුවන් එහෙම ඕනේ අපිට sign in වෙන්න ඕනේ අපි වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරන වීඩියෝ එක දන්නවනම් අපිට ඒක සර්ච් කරලා මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හරි දැන් මම ඩවුන්ලෝඩ් කරන්න හිතනවා මගේ මේ channel එකේ වීඩියෝ එක dasam research kaya terus minum itu nanti nama channel lagi terus minum itu nama ini video ke download ke nama buat dia lah terus ini kita load dia nama kami open sound gak digala ini ඉතින් මම මෙන්න මේක මේ විදිහට ඩවුන්ලෝඩ් කරන්න යනවා මුලින්ම මේතන ඩවුන්ලෝඩ් බටන් එක හොයාගෙන ඉන්න ඕනේ ඩවුන්ලෝඩ් බටන් එක හරි මෙන්න මෙතන ඩවුන්ලෝඩ් බටන් එක ආවා ඊට පස්සේ මෙන්න මෙතන මේ විදිහට මේක ටච් කරන්න ඕනේ ඊට පස්සේ වීඩියෝ එක පේස්ටිං වෙලා මෙන්න මෙතන ඩවුන්ලෝඩ් ඔප්ෂන් අහනවා ඊට පස්සේ ඩවුන්ලෝඩ් කියලා පෙන්නනවා ඉතින් ඔයාලට ඕන ඔප්ෂන් එක මෙතන තියෙනවානේ රෙසලූෂන් එක තියෙනවා ඔඩියෝ එහෙමනම් ඔඩියෝ ඉතින් මම පොඩි resolution එකකින් මම ඩවුන්ලෝඩ් කරලා පින්නන්න ඉතින් quality එක නෙමෙයි quality වැඩි වෙනවා මේ ඩවුන්ලෝඩ් කරන ගාන නෙමෙයි ඉතින් මම මෙන්න මෙතන මෙන්න මේ quality එක ඩවුන්ලෝඩ් කරනවා චලෝ quality එක මම ඩවුන්ලෝඩ් කරන්න මේක පින්නන්න ඕනේ ඔයගලන්ට ඊපස්සේ මෙතන මේ ඩවුන්ලෝඩ් බටන් එක ටච් කරපු ගමන් මෙතන තියෙන MP3 වීඩියෝ කරන එක ඩවුන්ලෝඩ් කරගන්න කිව්වා ඉතින් මේක අනිවාර්යෙන් ඉන්ස්ටෝල් කරගන්න වෙනවා මේක ඉන්ස්ටෝල් කරන එක MB 18ක් වෙනවා. ඉතින් මේ දෙක තිබ්බහම ඕනම quality එකකින් හිතන්නකෝ ඕනම quality එකකින් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් කියන්නේ YouTube එකේ. ඉතින් මම මේක ඩවුන්ලෝඩ් කරනට පස්සේ එන්න වීඩියෝ එකට 5 minutes later. මම ඉතින් වීඩියෝ MP3 කන්වර්ට් එක ඩවුන්ලෝඩ් කරගත්තා. ඉතින් මේකේ link එකත් මම පල්ලා description එකේ දාලා තියෙනවා. මම පොඩ්ඩක් YouTube එකට යන්න කලින්
මෙන්න මේ ටූල්මැට් ඇප් එක ගැන පොඩි විස්තරයක් කියන්නම්. ඉතින් මේක සපෝට් කරන්නේ Android 4.4 වලින් ගහලා OS තියෙන ෆෝන් එකක. ඉතින් එහෙම තියෙනවනේ ෆෝන් දැන් ගන්න දැන් යන්නේ Android 15 දැන් යන්නේ. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් මෙතන මේ ඇප් දෙකම වැඩ කරන්නේ ෆෝන් එකේ තියෙන ස්ටෝරේජ් කැපැසිටි එක මත. දැන් ඒ කියන්නේ ෆෝන් එක හොරලා ස්ටෝරේජ් එක තියෙනවා නම් මේ ඇප් එක හරියට වැඩ කරන්නේ නැහැ. මම ෂුවර් එකට කියනවා. ඉතින් මේ ඇප් එක හරියට වැඩ කරන්නේ ඊට පස්සේ not try නිකන් ස්ලෝ වෙලා එහෙම කාරණාට ඊට පස්සේ ඉතින් ෆෝන් එකේ ස්ටෝරේජ් එක ටිකක් හොඳට අඩු කරගෙන يعني ස්ටෝරේජ් එක කැපැසිටි එක පොඩ්ඩක් දැන් ඉඩ තියෙනවා ඉඩ වැඩි වෙන එක දැන් බලන්න නැති ෆයිල් ඩිලීට් කරලා ටිකක් ඉඩ හදාගෙන මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න. මේක එකපාරට ඉන්ස්ටෝල් කරලා එහෙම CP එක ඩවුන්ලෝඩ් කරලා ඉතින් මේ ස්ටෝරේජ් එක ටිකක් හදාගෙන large file ඒ ටිකක් ලොකු ෆයිල් තියෙනවනේ ඒක ඩිලීට් කරලා ෆෝන් එකේ වැඩක් නැති ෆයිල් ඩිලීට් කරලා මේ ඉඩ හදාගන්න ෆෝන් එකේ. එතකොට තමයි මේ දෙක හොඳට පර්ෆෝම් කරන්නේ. එතකොට ඉතින් මේක APK එකක් මේක APK එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න. මේක ඉතින් නිකන් ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. ඉතින් මම මේ ඇප් දෙකේම ලින්ක්ස් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ අනිවාර්යෙන් දාලා තියෙනවා. ඉතින් එතනින් ඔයාලට පුළුවන් මේ ඇප් දෙකම ඩවුන්ලෝඩ් කරගන්න. මේ ඇප් දෙකම ඉන්ස්ටෝල් කරගන්න. හරි. ඉතින් මම යනවා ටූල්මැට් ඇප් එකට. දැන් මම අර බලබඳ වීඩියෝ එක ආයෙ ආවා. දැන් මම මෙන්න මේක මේ විදිහට ඩවුන්ලෝඩ් කරලා ඊට පස්සේ 110ක් ඉහිලම මෙතෙන්ට එන්න. දැන් පුළුවන් මේ ප්‍රශ්න එක ඩවුන්ලෝඩ් කරගන්න. දැන් ඉතින් අපි මේක ඩවුන්ලෝඩ් වෙනවද බලන්න පුළුවන්. මෙන්න මේ අත ස්වයිප් කරලා ඉතින් පේනවනේ මේක මේ විදිහට ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් මම ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ආයෙ ඉන්න වීඩියෝ එකට. හරි දැන් මෙතන මේ මම වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා. ඉතින් මේක බලන්න ඕගොල්ලන්ට පින්නන්න යන්නේ. දැන් ඊට පස්සේ මුලින්ම මෙන්න මෙතන හරි මුලින්ම මම දැන් මේ වීඩියෝ ඕගොල්ලන්ට පින්නන්න යන්නේ. මෙතන වීඩියෝ MP3 කන්වර්ටර් ඇප් එක මම ඕපන් කරගන්න මේ විදිහට. පස්සේ ඒගොල්ලන්ගේ ඇප් එකේ පර්මිෂන් වලට ඕකේ දෙනවා. පස්සේ ඒගොල්ලන්ගේ අර කලින් ටූල්මැට් ඇප් එක මතකද? මේ ඇප් එක හදපු අයගේ මතක මේ ඇප් එක. ඉතින් මේකෙත් එකම ලයිසන් එකේ දෙනකොට අපිට ඒක තීරුම් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට තේරෙනවා. එතකොට මෙතන ඇප්ස් එක දෙන්න ඕනේ. ඊපස්සේ මෙතනත් අර කියා දෙන එක choice file දෙන්න මෙතන home එකේ ඉන්න වීඩියෝ ඔඩියෝ දෙකක් තියෙනවා. මම වීඩියෝ වලට යනවා. මේ මගේ ස්ක්‍රීන් රෙකෝඩ් මේ තියෙන්නේ. මේ තියෙන්නේ මම YouTube එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ එක. දැන් අපි මේක බලමු. අපිට ඉතින් මේක මේ ඩවුන්ලෝඩ් කරගන්න විතරයි මේක ඕනේ. ඒ කියන්නේ අපි වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න විතර මේ ඇප් එක ඕනේ. අපිට වෙන platform වලින් ඕපන් කරන්න බලන්න පුළුවන්. දැන් මම මගේ ෆෝන් එකේ gallery එකට ගියත් එතනත් මේ වීඩියෝ එක මේ විදිහටම තියෙනවා. පේනවනේ. මම ෆෝටෝ එකේ විදිහටම තියෙනවා. වෙනද වගේ මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. මම මේ කලින් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ
YouTube එකේ ආපු අලුත් අප්ඩේට් එක ගැන මේක ආවිත් 1025 ඇවිල්ලා කොලිටි එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ මේක අප්ඩේට් එක ඉතින් නවත්තනවා. දැන් මම කියා දෙන්න YouTube එකේ නැතු දැන් Facebook ඔය වගේ Facebook Instagram app වල වීඩියෝ කොහොමද මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. මුලින්ම යන්න ඔයාගේ TubeMate app එකට. මෙතන පේනවනේ මෙතන නිකන් කොටු දෙකක් ඇතුලේ එක කියලා තියෙන අන්නේ ඒකට ටච් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන YouTube කියලා වැටෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන ධන ලකුණ ඍණ ලකුණයි පේනවනේ. ඉතින් මෙතන ඍණ ලකුණ ටච් කරන්න. ඊට පස්සේ ටච් කරලා මෙතන මෙන්න මේ ඍණ ලකුණ දෙන්න. ඊට පස්සේ පේනවනේ ඍණ ලකුණ දුන්න ගමන් මෙන්න මෙතන Facebook, Instagram, Twitter ගොඩක් මැංගෝ TV ඒ වගේ ගොඩක් ප්ලට්ෆෝම් අපිට මෙතන ඕපන් වෙනවා. මෙන්න මෙතන හැබැයි TikTok නෑ. ඉතින් පේනවනේ TikTok ඇරෙන්න ඇප් වල තියෙන වීඩියෝස් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම YouTube ගැන මීට කලින් වීඩියෝ එකක් කරලා දෙනවා. ඉතින් මේ වීඩියෝ එක අවසානයේදී ඔයාලට මේ වීඩියෝ දෙකම බලන්න පුළුවන්. ඉතින් අපේ channel එක ඔයා subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් වීඩියෝ like එකකුත් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් ජය වේවා.